මේකේ ටෙස්ට් රයිඩ් එකක් ගිහලා බලමු කොහොමද කියලා. හයි හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ස්පීඩ් බොයි YouTube channel එකත් එක්ක ඉන්න මේ Nissan එහෙම නැත්නම් Tread Sunny එහෙම නැත්නම් V12 අපි දෙවිදියකින් හඳුන්වනවා. ඉතින් මේක ඇවිල්ලා තියෙනවා V12 සහ Nissan Tread Sunny කියලා. ඉතින් මේ වාහනේ අද දවසේ කතා කරන්න යන වාහනේ 1988 තමයි මේකේ නිෂ්පාදිත වර්ෂය තියෙන්නේ. ඒ වගේම මේක 1500cc කැපැසිටි එකක් තියෙන වාහනයක්. ඒ වගේම ගියර් 4ක AC පවර් ඇවිල්ලා තියෙන වාහනයක්. ඉතින් මේකේ අපි කතා කරනවා නම් හිස්ටරි එක ගැන මේ Tread Sunny හිස්ටරි එක ගැන කතා කරනවා නම් මුලින්ම 1985 ඉඳලා තමයි මේගොල්ලන් ඩිසයින් කරලා එළියට දාන්නේ. ඒ කියන්නේ ලොන්ච් කරන්නේ 1985. ඒ 85 ඉඳලා මේක ඩිසයින් කැටගරි කීපයකට මේක මාකට් එකට එනවා 1990 91 වගේ කාල සීමාව ඇතුළත යනකම් මේ Tread Sunny විවිධාකාර විදියට විවිධාකාර එකම හැඩයකින් සහ ඔප්ෂන් වෙනස් වීම එක්ක මේ වාහන ටික රිලීස් වෙනවා. ඒ වගේම තමයි මේක ගැන කතා කරනවා නම් අපි දන්නවනේ ගොඩක් අය දන්නවා මේ Nissan Mitsubishi එතකොට Toyota ඒ වාහන ගත්තොත් එහෙම මේක Toyota Corolla සහ Subaru 1000 කියන ඒ වර්ෂයේම තමයි මේක රිලීස් වෙන්නේ. ඒ කියන්නේ ඒ වාහන ලොන්ච් වෙනවත් එක්කම ඒ කියන්නේ මේ Corolla Toyota Corolla එක සහ Subaru 1000 එක ලොන්ච් වෙන ඉයර් එකේම තමයි මේ Nissan Tread Sunny එහෙම නැත්නම් V12 එකත් ඒගොල්ලන් මාකට් එකට රිලීස් කරා. අපි මේකේ මුලින්ම එන්ජින් එක ගැන කතා කරනවා නම් මේක 1500 ඒ කියන්නේ 1.5 ලීටර් එන්ජින් එකක් එන්නේ. ඒ වගේම තමයි 4 සිලින්ඩර් එන්ජින් එකක් තියෙන්නේ. ඒ කියන්නේ පිස්ටන් 4ක එන්ජින් එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම මේක ගියර් බොක්ස් එක ගැන කතා කරනවා නම් මේක ගියර් 4ක ගියර් බොක්ස් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ කැටගරි එනවා 1300 1500 කියලා කැටගරි එනවා. ඉතින් මේ අද අපි ගෙනලා තියෙන 1988 මේ Tread Sunny මේක 1500 4 ගියර් බොක්ස් එකක් තියෙන වාහනයක්. රයිට් අපි බලමු දැන් මේකේ එන්ජින් රූම් එකේ තත්ත්වය කොහොමද කියලා. මේකේ ඕපන් කරන ලොක් එක රයිට් ලොක් එක ඕපන් කරා රයිට් ෆ්‍රන්ට් එක මෙන්න මේ විදිහට තිබ්බා රයිට් මේ තියෙන්නේ Tread Sunny එන්ජින් රූම් එක. ඉතින් ඔයගලන්ට දැක ගන්න පුළුවන් ටිකක් ස්පේස් එක අපේ ලාන්ස් බොක්ස් එක ගත්තාම නම් ස්පේස් එක ටිකක් විතර අඩු ගතියක් තේරෙනවා. ලාන්ස් බොක්ස් වල ටිකක් හොඳ ස්පේස් එකක් තියෙනවා එන්ජින් එකේ. ඉතින් අපි කතා කරමු මේකේ විස්තර මොනවද කියලා මේකේ මොනවද තියෙන්නේ කියලා. එන්ජින් රූම් එක ගැන කතා කරනවා නම් මුලින්ම අපිට මෙතනින් එන්ජින් එක දැක ගන්න පුළුවන් 1500ක එන්ජින් එක දැක ගන්න පුළුවන් අපිට. ඒක එන්ජින් නම්බර් එක එන්නේ FV15 කියලා. sorry F15 ඔව් F15 කියලා තියෙන්නේ. ඉතින් ජැසි නම්බර් එක අපිට මෙතනින් දැක ගන්න පුළුවන් HB12 කියලා තමයි ජැසි නම්බර් එක පටන් ගන්නෙ. රයිට් ඒ වගේම තමයි අපි කතා කරනවා නම් එන්ජින් රූම් එක ගැන අපිට මුලින්ම බැටරි එක දැක ගන්න පුළුවන්. මේක ඇම්පියර් 45ක බැටරි එකක් තියෙන්නේ. රයිට් එක්සයිඩ් බැටරි එකක් දාලා තිනවා. ඒ වගේම අපිට මෙතන ගත්තොත් එහෙම අපිට ඉග්නිෂන් කොයිල් එක දැක ගන්න පුළුවන්.
මේකේ අර අනිත් මොඩල් එකේ ඒ කියන්නේ බෝතල් කොයිල් එක නෙමෙයි අනිත් මොඩල් එකේ කොයිල් එකක් තියෙන්නේ. ඒ වගේම තමයි මෙතනින් ඩිස්ට්‍රිබියුටර් එක බලා ගන්න පුළුවන්. මෙතනින් ඩිස්ට්‍රිබියුටර් එක ඒ වගේම ප්ලග් අතරට යන වයර් සෙට් එක අපිට ප්ලග් ටික දැක ගන්න පුළුවන් මෙතනින් එන්ජින් එකේ. ඒ වගේම උඩ ගත්තොත් එමේ ආ ෆිල්ටර් එක තියෙනවා. මෙතනින් ගත්තොත් කාබුලේටර් එක තියෙනවා. මේ තියෙන කාබුලේටර් එක. ඒ වගේම තමයි පෙට්‍රල් ෆිල්ටර් එක තියෙනවා. ඒ වගේම වයිපර් මෝටර් එක තියෙනවා මෙතනින් අපිට දැක ගන්න පුළුවන්. පෙට්‍රල් බට සෙට් එක යනවා මෙතනින් අපිට දැක ගන්න තියෙනවා. ඒ වගේම AC ලයින් එකේ හෝස් ටික යනවා මෙතනින්. ඒ විදිහට අපි දැකගත්ත හැකි. එතකොට අපි මෙතනට ගත්තොත් අපිට රේඩියේටර් එක මෙතනින් දැක ගන්න පුළුවන්. ඉතින් ටිකක් ලොකු රේඩියේටර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ෆෑන් දෙකක් තියෙනවා. රේඩියේටර් ෆෑන් එක සහ AC යුනිට් එකේ ෆෑන් එක. ඉතින් මේ දෙන්නේ AC යුනිට් එකේ ෆෑන් එක. ඒ වගේම අපිට මෙතන ස්පේස් එකෙන් දැක ගන්න පුළුවන් AC කන්ඩෙන්සර් එක තියෙනවා මෙතන ඇතුලේ. ඒ වගේම හෝන් දෙක දෙපැත්තෙන් හයි කරලා තියෙනවා, ෆික්ස් කරලා තියෙනවා. ඒ වගේම මම කලින් කිව්වා වගේ AC එකේ බටර් ලයින් එක යනවා. සහ මෙතන තියෙනවා එන්ජින් එකට ඔයිල් දාන්න ඕන මූඩිය. ඒ වගේම අපිට දැක ගන්න පුළුවන් මෙතන ඇතුලෙන් එන්ජින් කූර එහෙම නැත්නම් ඔයිල් ලෙවල් එක බලා ගන්න ඒ රොඩ් එක ඇතුලේ තියෙනවා. සහ මෙතනින් අපිට මේන් ෆියුස් සෙට් එක දැක ගන්න පුළුවන්. ඒ වගේම වයිපර් එකේ ටැංක් එක වෝටර් ටැංක් එක දැක ගන්න තියෙනවා. ඒ වගේම ඕවර්ෆ්ලෝ ටැංක් එක අපිට මෙතනින් දැක ගන්න පුළුවන්. මෙතනට ගියාම අපිට මාස්ටර් බ්‍රේක් පම්ප් එක තියෙනවා මෙතනින්. රයිට් බ්‍රේක් ඔයිල් අඩු වුණොත් මේකට දාගන්න පුළුවන් බ්‍රේක් ඔයිල් එක. ඒ වගේම තමයි අපිට අනිත් වාහන වගේ ඕල්ටර්නේටර් එක තියෙනවා. ඒ වගේම AC කම්ප්‍රෙෂර් එක තියෙනවා. අපිට මේ දේවල් දැක ගන්න පුළුවන් මේ Nissan B12 වාහනේ. මේ Nissan කම්පැනි එකෙන් මේක රිලීස් කරන්නේ බොක්ස් ෂේප් එකක් විදිහට. ඒ කියන්නේ අපිට දැක ගමන් නිකන් හතරස් මොඩල් එකක් තියෙන්නේ. ඉතින් මේකේ බොඩි ටයිප් එක ගැන කතා කරනවා නම් මේක සෙඩාන් ටයිප් බොඩි ටයිප් එකක් තියෙන්නේ. ඉතින් මේ කාලේ ජනප්‍රිය සහ ගොඩක් මාකට් එකේ වැඩි මිලක් තියෙන සහ වැඩි ඉල්ලුමක් තියෙන වාහනයක් තමයි මේ ට්‍රැඩ් සනිය කියන්නේ. ඉතින් සැප පහසු සහ ඒ වගේම කතා කරනවා නම් ඔප්ෂන් ඒ කියන්නේ අපේ අලුත් වාහනත් එක්ක කතා කරනකොට ෆුල් ඔප්ෂන් වලට ආසන්න තියෙන හොඳ වාහන. ඒ කියන්නේ හොඳ මිලකට යන්න පුළුවන් වාහනයක්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ට පාවිච්චි කරන්න පුළුවන් හොඳ වාහනයක් කිව්වොත් මම හිතනවා මම හරි කියලා. මොකද මේ ටැඩ්සනිය සාමාන්‍යයෙන් අපි ගත්තොත් 9 ඉඳලා මේ කාලේ ලක්ෂ 9 ඉඳලා ලක්ෂ 15 16 17 යන වාහනක් තියෙනවා. ඉතින් ඒ අතරින් සාමාන්‍ය මිනිස්සෙක්ට ගන්න මේ වාහනේ ටැඩ්සනිය කියන වාහනය හොඳ කම්ෆර්ටබල් හොඳ වාහනයක් කියලා මම හිතනවා. ඒක ගැන දැන් අපි කතා කරමු මේකේ ඉදිරිපස ගැන අපි කතා කරමු. normal halogen headlight එකක් එනවා මේකේ. අපිට දැක ගන්න පුළුවන් headlight දෙකක් තියෙනවා. එක glass තියෙන්නේ. ඒ වගේම parking light දෙක තියෙනවා. ඒක plastic එන්නේ. ඒ වගේම අපිට මේ ඉස්සරහා බම්පර් එකේ එහෙම නැත්නම් බෆර් එකේ signal light දෙක බලා ගන්න පුළුවන් මේ දෙපැත්තේ. ඒ වගේම මේ තියෙන සෙල් එක ඉතින් මේකේ ලස්සනට Nissan බැජ් එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනත් එක නිකන් ඇතුළට තියෙන Nissan බැජ් එක ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලගේ ලෝගෝ එක එහෙම නැත්නම් බැජ් එක අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ සෙල් එකෙත් නිකල් බීඩන් එකක් යනවා. මේ සෙල් එකෙත් වටේටම ඒක ගොඩක් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා වාහනේට. සහ මේ සෙල් එකට මේ ලයිට් වලට යනකම්ම මම හිතන්නේ සෙල් එකකින් වෙනම තියෙන්නේ. රයිට් මෙතනින් මෙහෙම නිකල් බීඩන් එකක් යනවා. මේ පැත්තෙත් මේ පැත්තේ නම් නිකල් බීඩන් එක අඩුයි. ඉතින් අපිට ඒ වගේ දැක ගන්න පුළුවන් සහ නම්බර් ප්ලේට් එක අපිට මෙතන සවි කර ගන්න පුළුවන්. එතන ස්පේස් එක තියෙන නිසා. ඉතින් ඉතා ලස්සනට මේක ඩිසයින් කරලා තියෙනවා. රයිට් අපි යන් ඉන්ටීරියර් සයිඩ් එකට යන්න කලින් අපිට වයිපර් දෙක දැක ගන්න පුළුවන් මෙතනින්. වයිපර් දෙක තියෙනවා. ඒ වගේම වයිපර් එකේ වෝටර් එක්සෝස් සිස්ටම් එක තියෙනවා මෙතනින්. ඒක බොනට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම එයා ඉන්ටෙක්ස් දෙකක් තියෙනවා දෙපැත්තේ. ඒ වගේම මිරර් එක ඇවිල්ලා තියෙනවා. මට දන්න විදියට නම් මේ ට්‍රැඩ්සනි ඔරිජිනල් මිරර් එකක්. අපි යන් ඉන්ටීරියර් සයිඩ් එකට. ඉන්ටීරියර් සයිඩ් එකට අපි ගිහිල්ලාම අපි බලමු ඉන්ටීරියර් සයිඩ් එකේ මොනවද කතා කරන්න තියෙන්නේ කියලා.
මෙතනින් ගයාම අපෝස්ටින් එක බලාගන්න පුළුවන් මේ මට දැනෙන විදිහට මේ ආෆ්ටර්මාකට් අපෝස්ටින් එක ගහලා වගේ මට පේන විදිහට ඔය බයික ඔරිජිනල් ලුක් එකක් තියෙනවා. ඒ වගේම තමයි ස්පේස් එකක් තියෙනවා මෙතන. පොඩි කැබින් එකක් වගේ. ඒ වගේම ස්පීකර් එකක් තියලා තියෙනවා. ඒ වගේම ග්ලාස් එකේ රොඩ් එක අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම ඩෝ ලොක්ස් මෙතනින් දැක ගන්න පුළුවන්. ඉතින් හොඳ කන්ඩිෂන් තියෙන වාහනයක්. අපි එමු ඇතුළට මොනාද තියෙන ඔප්ෂන් කියලා බලන්න. අපි මේ වාහනේ හොඳ ස්පේස් එකක් තියෙනවා. අනිත් වාහනත් එක ගත්තාම හොඳට ඉඩ තියෙනවා. මේ වාහනේ කකුල් දිගෑරගෙන යන්න පුළුවන් විදිහට හොඳ ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම ලෝන් ටුවර් එකක් යන්න පුළුවන් හොඳ ස්පේස් එකක් තියෙන වාහනය මේ ට්‍රැඩ්සනී කියන්නේ. ඉතින් හොඳට ඉඩ තියෙනවා. බලන්න මේ උඩත් හොඳට ස්පේස් එක තියෙනවා. ඒ වගේම කකුල් දිගෑරගෙන යන්න පුළුවන්. ඒ වගේම සීට් එක තව පස්සට ගන්න පුළුවන්. රයිට්. අපිට ලෝන් ටුවර් එකක් යන්න හොඳ වාහනයක්. ඉතින් හොඳ ස්පේස් එකක් තියෙනවා ඩ්‍රයිවර්ටත්. ඒ වගේම දෙපැත්ත යන පැසෙන්ජර්ස්ටත් හොඳ ස්පේස් එකක් තියෙනවා මේ වාහනේ. ට්‍රැඩ්සනී කියන වාහනේ. රයිට්. අපි මේක ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරමු. මුලින්ම අපි පල්ලෙහා ඉඳලා කතා කරමු. මේකේ තියෙනවා බොනට් එක ඕපන් කරන ආම් එක මෙතන තියෙනවා. රයිට්. ඒ වගේම අපිට අනිත් වාහනවල වගේම සිග්නල් සහ හෙඩ්ලයිට් ඔන් ඕෆ් එක තියෙනවා. පාර්කින් ඔන් ඕෆ් එක තියෙනවා. ඒ වගේම මේ පැත්තේ ආම් එකකින් අපිට වයිපර් වල කන්ට්‍රෝල් සිස්ටම් එක තියෙනවා. ඒ වගේම තමයි මෙතන පෙට්‍රල් ඉන්ඩිකේටර් එකක් තියෙනවා. රයිට්. ඒ කියන්නේ ඩෑෂ්බෝඩ් එකකින් පල්ලෙහා, ඒ කියන්නේ මීටර් පැනල් එකකින් පල්ලෙහා හෙඩ්ලයිට් සමාවෙන්න මේ පෙට්‍රල් ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඒ වගේම හෙඩ්ලයිට් ඉන්ඩිකේටර් එකක් තියෙනවා අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම ඩෝ ස්විච් අපිට මෙතනින් දකින්න ලැබෙනවා. ඒ වගේම මීටර් පැනල් එක ගැන කතා කරනවා නම් මීටර් පැනල් එකේ අපිට RPM මීටර් එක තියෙනවා මගේ දකුණත පැත්තෙන්. මේ තියෙන්නේ RPM මීටර් එක. ඒ වගේම හීට් මීටර් එක මෙතනින් තියෙනවා. වගේම ස්පීඩෝමීටර් එක තියෙනවා මෙතනින්. ඒ වගේම පෙට්‍රල් මීටර් එක, බැටරි ඉන්ඩිකේටර් එකක් අපිට දකින්න තියෙනවා. ඒ වගේම හෑන්ඩ් බ්‍රේක් ඉන්ඩිකේටර් එකක් අපිට මේ මීටර් පැනල් එකේ දකින්න ලැබෙනවා. ඉතින් හරි සිම්පලි ලස්සන මීටර් පැනල් එකක් අපිට දකින්න පුළුවන්. ඒ වගේම AC හෝස් ටික අපිට දකින්න ලැබෙනවා මේ දෙපැත්තෙන්. ඒ වගේම මෙතනත් තියෙනවා AC එකක්. ඒ වගේම අර සයිඩ් එකේ තියෙනවා. ඒ වගේම ක්ලොක් මීටර් එකක් මෙතන අපිට දකින්න ලැබෙනවා. මේකේ ටිකක් ඩෑෂ්බෝඩ් එක චුට්ටක් කන්ඩිෂන් අඩුයි. හැබැයි ඒ අදාළ ටික ඒ විදිහට තියෙනවා. එතකොට අපිට කන්ට්‍රෝල් බොක්ස් එක අපිට දැක ගන්න පුළුවන් මෙතන බ්ලෝවර් සිස්ටම් එකේ සහ AC සිස්ටම් එකේ. AC ස්විච් එක මෙතනට එන්නේ. මේක AC දැනට වැඩ නැහැ. එතකොට අපිට AC සමාවෙන්න මේ බ්ලෝවර් සිස්ටම් එකේ ෆෑන් එක ස්ටෙප් තියෙනවා 1 2 3 4කට. ඉතින් අපිට ෆෑන් එක සිස්ටම් 4කට ඔන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ස්පීඩ් 4කට ඔන් කරගන්න පුළුවන්. ඒ වගේම ආෆ්ටර් මාකට් සෙට් එකක් මේකට එයා දාගෙන තියෙනවා. ඒ වගේම මෙතන පොඩි ස්පේස් එකක් තියෙනවා. ලයිට් එකක් තියෙනවා අපිට මෙතනින් දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි එතනින් ගිය එක තියෙනවා. ඉතින් මේකේ අපිට ගිය සිස්ටම් එක ගැන කතා කරනවා නම් එක අපිට කොහොමද අර පැත්තට තියෙන්නේ, දෙක මෙහෙම පිටිපස්සට, හතර තුන ඉස්සරහට, ආයි හතර පිටිපස්සට. ඒ වගේම රිවර්ස් ගියර් එක අපිට මේක මේ විදිහට ගත්තොත් අපිට නියුට්‍රල් කරලා මෙන්න මෙතන තමයි රිවර්ස් එක තියෙන්නේ. කියන්නේ 1 2 ඒ වගේම 3 4 සහ මෙන්න රිවර්ස් එක. ඔන්න 5. ඒ කියන්නේ 5 කියන්නේ රිවර්ස් ගියර් එක. මේකේ ගියර් 4 වාහනයක් මම කිව්වා. ඒ වගේම අපිට හෑන්ඩ් බ්‍රේක් එක මෙතනින් දැක ගන්න පුළුවන්. ඒ වගේම මෙතනත් පොඩි කැබින් එකක් තියෙනවා. ඒකෙත් අපිට මොන හරි දාගන්න පුළුවන් ස්පේස් එකක් තියෙනවා. හොඳ ස්පේස් එකක් තියෙනවා මේකේ. රයිට්. ඒක අපිට වාහනේ ඩ්‍රයිව් කරනකොටත් ලේසි. අත අපිට තියාගෙන වාහනේ ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඉතින් ඒක ටිකක් පහසුයි වැඩේට. ඉතින් මෙතන කැබින් එකක් තියෙනවා. මෙතන මේන් කැබින් එක තියෙනවා. ඉතින් ඒ වගේම අපිට මිරර් එක අපිට මෙතනින් දැක ගන්න තියෙනවා.
ඒ වගේම මේකේ උඩ ගැන කතා කරනවා නම් මේකේ ඔරිජිනල් ෆුඩ් පැනල් එක තියෙන්නේ. ඉතින් ඒකට මොනවත් කරලා නැහැ ඒගොල්ලන් ඔරිජිනල් මාප එකේ ඒ විදියටම තියෙනවා. ඔරිජිනල් ෆුඩ් පැනල් එක අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අපිට මේකේ ඉන්ටීරියර් සයිඩ් එක ගැන කතා කරන්න තියෙන්නේ. අපි පිටිපස්සටත් ගිහිල්ලා බලමු කොහමද මේකේ තියෙන ස්පේස් එක කොහමද පිටිපස්සේ යන කෙනාට පහසුද ඉඩ තියනවාද කියලා අපි කතා කරමු. ඉතින් මේකෙත් අපොසින් සෙට් එක තියෙනවා. ඒ වගේම ඩෝ ස්විච් එක තියෙනවා මෙතන. රයිට් අපි වාඩි වෙලා බලමු කොහමද මෙතන ස්පේස් එක කියලා. රයිට්. වව්. හොඳ කම්ෆර්ටබල් සීට් එකක් තියෙනවා. පිටිපස්ස යන කෙනාට හරිම පහසුයි. ඒ වගේම හොඳ ඉඩක් තියෙනවා. ඒ වගේම හොඳ අතපය දිග අරගෙන යන්න පුළුවන්. රයිට් හොඳ ස්පේස් එකක් තියෙන වාහනයක් මේක ඇත්තටම. ටැට්සනී කියන්නේ. ඒ වගේම උඩත් හොඳට ඉඩ තියෙනවා. ඉතින් හොඳ කම්ෆර්ටබල් සීට් සෙට් එකක් තියෙනවා ඒගොල්ලන් ඩිසයින් කරලා. ඉතින් දුර ගමනක් යන්න නම් ඇත්තටම හොඳයි. ඒ වගේම දුර ගමනක් කිව්වට මේ ළඟ යන්න ඇත්තටම හොඳ වාහනයක්. මේ ඉතින් අපිට හොඳ ස්පේස් එකක් තියෙනවා මේ වාහනේ. කියන්නේ ඕන කෙනෙක්ට ඕන ගමනක් යන්න පුළුවන් විදිහට මේ Nissan එකේ මේ ට්‍රැඩ්සනිය ඒගොල්ලන් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් අපි ඕම මෙයන් ඩිකි එකේ කොහොමද ස්පේස් එක කියලා කතා හරි අපි ඩිකි එක ඕපන් කරලා බලමු. යතුරු මුලින්ම මෙතනට දාන්න තියෙන්නේ. රයිට්. මොකද කරලා අපිට ඕපන් කරගන්න පුළුවන්. රයිට්. ඩිකි එක ඕපන් කරාම අපිට දකින්න ලැබෙනවා මේ විදිහට හොඳ ස්පේස් එකක් තියෙනවා. රයිට් අපිට අපි බලමු මේ කාපට් එක අයින් කරාම කොහොමද ස්පේස් එක කියලා. ඉතින් අපිට ස්පෙයා වීල් එකක් දාන්න හොඳ ස්පේස් එකක් තියෙනවා. සහ ස්පෙයා වීල් එක දාලා අපිට මෙතන හොඳ ඉඩක් තියෙනවා. මේ ට්‍රැඩ්සනි එහෙම නැත්නම් මේ Nissan ගොඩක් B11 එකේ සහ මේ ට්‍රැඩ්සනියේ හොඳට ඉඩ තියෙනවා. ඒ වගේම හොඳට ඉඩ තියෙන හදලා තියෙනවා. يعني කරදරයක් නොවන විදියට මේක මේගොල්ලන් ඩිසයින් කරලා තියෙනවා. ඒ කියන්නේ හොඳට ඉඩ තියෙනවා මේ වාහනේ. බ්‍රේක් ලයිට් සිස්ටම් එක ගැන කතා කරනවා නම් අපිට බ්‍රේක් ලයිට් එක දකින්න ලැබෙනවා. ඒ වගේම සිග්නල් ලයිට් එක, ඒ වගේම රිවර්ස් ලයිට් එක අපිට දකින්න ලැබෙනවා මගේ දකුණත පැත්තෙන්. ඒ වගේම වම් පැත්තෙත් ඒ විදිහටම දකින්න ලැබෙනවා. ඒ වගේම Nissan logo එක අපිට මෙතනින් දකින්න පුළුවන් 1.5 ලීටර් කියලා ගහලා. ඒ වගේම මේ පැත්තෙන් Nissan Sunny නැත්නම් Sunny කියන logo එක අපිට දකින්න තියෙනවා. ඒ වගේම තමයි නම්බර් ප්ලේට් ලයිට් දෙක අපිට මෙතනින් දකින්න තියෙනවා. ඒ වගේම ප්ලාස්ටික් බෆර් එක එනවා මෙතනින්. අපිට මේ විදියට දැක ගන්න පුළුවන් ප්ලාස්ටික් බෆර් එකක් තියෙනවා. ඉතින් ඔරිජිනල් ආපු බෆර් එක. ඒ විදිහට තමයි අපිට මේ පිටිපස්ස ගැන කතා කරන්න තියෙන්නේ. ඒ වගේම අපි බලමු සයිඩ් view එක කොහොමද කියලා. ඉතින් සයිඩ් view එක ගැන කතා කරනවා නම් සයිඩ් එකේ අපිට ඩෝස් වල මෙතන නිකල් ආම් එකක් තියෙන්නේ ඕපන් කරන්න. රයිට්. ඔය විදිහට නිකල් වලින් ආපු සහ මේ නිකල් බීඩින් සෙට් එකක් තියෙනවා මේ වටේම බීඩින් වල. ඉතින් ඒකට හොඳ ලුක් එකක් ඇවිල්ලා තියෙනවා වාහනේට. ඒ වගේම තමයි මේකේ ඉස්සරහ ගැන කතා කරොත් බ්‍රේක් සිස්ටම් එක ගැන මේකේ ඉස්සරහා ඩිස්ක් තියෙන්නේ. ඒ වගේම පිටිපස්ස ඩ්‍රම් බ්‍රේක් තියෙන්නේ. අනිත් නෝමල් වාහන වගේම ඉස්සරහ අපිට ඩිස්ක් එකක් දකින්න ලැබෙනවා. ඒ වගේම මේකේ රිම් සයිස් එක ගැන කතා කරනවා නම් මේක 13 රිම් සයිස් එකක් වීල් සයිස් එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ටයර් එකේ සයිස් එක ගැන කතා කරනවා නම් අපිට 155 13 ටයර් එකක් තමයි මෙයා මේකට දාලා තියෙන්නේ. ඉතින් අපිට ඒ වගේම මේ බොඩි ෆෙන්ඩර් එකේ අපිට දකින්න සිග්නල් ලයිට් එකක් තියෙනවා. මේ සයිඩ් ඒරියා එකට ආවම මට දකින්න තියෙනවා සයිඩ් ෆෙන්ඩර් එකේ සිග්නල් ලයිට් එකක්. ඒ වගේම පිටිපස්සේ බ්‍රේක් සිස්ටම් එකේ ඩ්‍රම් බ්‍රේක් තියෙන්නේ. මම කලින් කිව්වා වගේ සාමාන්‍යයෙන් මේ මාකට් එක යන වාහන ගොඩක් ඒවල පිටිපස්සේ ඩිස්ක් එනවා අඩුයි. ඉතින් ඩිස්ක් සහ ඩ්‍රම් බ්‍රේක් තමයි තියෙන්නේ. ඉතින් මේකටත් ඇවිල්ලා අනිත් වාහන වගේම බොඩි පැනල් එක ඇත්තටම මේක හොඳට තියෙනවා මේ බොඩි පැනල් එක. අපි කියන වගේ ටින් බොඩි තියෙනවා මේක. ඉතින් හැමෝම ආසාවකින් ගන්න මේ ට්‍රැඩ්සනියක් කියන වාහනේ. ඉතින් මේකෙත් මේ ලයින් ටික හරි පිළිවෙලටම තියෙනවා. ඉතින් හොඳ කන්ඩිෂන් වාහනයක්. බලන්න මේ බොඩි ලයින් ටික ඒවා හරි කෙලින් තියෙනවා. මේ ෆෙන්ඩර් එක නම් චුට්ටක් මොකක් හරි වෙලා තියෙන්නේ. ෆෙන්ඩර් එක ඇරෙන්න මේ අපිට මේ දොරවල් වල ලයින්ස් ටික, ඒතකොට ඩිකි එකේ ලයින්ස් ටික ඒවා හරියටම ලයින් වෙලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මේක බොක්ස් ලුක් එකක් තිබ්බට මේ කාලේ ගොඩක් ජනප්‍රිය වාහනයක් මේ ට්‍රැඩ්සනිය කියන්නේ.
මේකේ වීල් සෙට් එක දාලා තියෙන්නේ 13 කියලා. ඉතින් මේකේ වීල් සෙට් එක අප්ග්‍රේඩ් කරන්න පුළුවන් 15ට. ඉතින් ගොඩක් කට්ටිය දැන් 15 වීල් සෙට් එක අප්ග්‍රේඩ් කරනවා ඇලෝ වීල් සෙට් එකක් එක්ක. ඉතින් ඔයගලන්ට කැමති නම් ආෆ්ටර් මාකට් මේකේ තියෙන වීල් සෙට් එක මාරු කරලා 15 වීල් සෙට් එකට මාරු වෙන්න පුළුවන්. අපි කතා කරේ Nissan Traxxania ගැන. එහෙම නැත්නම් අපේ කවුරුත් දන්න මේ කාලේ ගොඩක් මාකට් වාහනේ මේ Traxxania කියන්නේ. ඉතින් මං හිතනවා ඔයගලන්ට මේකෙන් අයිඩියා එකක් කියන්න ඇති, පොඩි හරි අයිඩියා එකක් කියන්න ඇති මේ වාහනේ කොහොමද මොනවාද තියෙන ඔප්ෂන් ඒවා ගැන ඔයගලන්ට පොඩි හරි අයිඩියා එකක් ඇති. ඉතින් මං හිතනවා ඔයගලන්ට වැදගත් වෙන්න ඇති මේ වීඩියෝ එක කියලා. ඔයගලන්ට වැදගත් වුණා නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න. තව මේ වගේ වාහන ගන්න ආසාවෙන් ඉන්න ඕගොල්ලන්ට බලන්න share කරන්න. ඒ වගේම ඕගොල්ලන් තව මේ වාහනේ ගැන දන්න දේවල් තියෙනවා නම් එහෙම නැත්නම් ඕගොල්ලෝ ගාව තියෙන වාහනේ experience කරලා තියෙනවා නම් ඕගොල්ලොනුත් මගේ කමෙන්ට් බාර් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් ආයි මේ වගේ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.